යන් අනුරාධපුරේ රවුම මෝඩිය වගේ දුවනවනේ. ලස්සන විව් එකක් තියෙන්නේ. දැක්ක තරමින් අඹ ගස් නම් හැබැයි දැක්කේ නෑ. ගියේ අබේගිරිය බැඳලා ඊට පස්සේ එතනින් මේ යන්න පුළුවන් අපිට සමාධිපෙත් එක්කම ඊට චුට්ටක් එහාට ගියාම අපිට කුට්ට පස්සේ ගියේ මිරිසවැටිය විහාරයට. යන් අනුරාධපුරේ රවුම. මට දැන් ලොකේෂන් එක නම් මතක නෑ. මුලින්ම කොමරි දවල් තමයි ආවේ. කොමරි දවල්ට කාලා මුලින්ම ගියේ ජේතවනාරාමේ මියුසියම් එක බලන්න. මේක බැලුවාම තමයි තේරෙන්නේ අපිට මාර ලස්සන දියුණු අතීතයක් තිබ්බයි කියලා. මේ සේරමෙව්වා ජේතවනාරාම අවටින් හොයාගත්ත කියන්නේ කැණීම් කරද්දි හම්බ වෙච්ච කියලා තමයි ඒගොල්ලෝ අපිට කිව්වේ. සමහර දේවල් දැක්කහම අතීතේ මාර විදිහට හිතන දියුණු මිනිස්සු හිටියා කියලා හිතන්න පුළුවන්. ඉතින් මියුසියම් එක බලලා කෙලින්ම අපිට එතනින්ම යන්න පුළුවන් ජේතවනාරාමයේ චෛත්‍ය වන්දනාමාන කරන්න. බලන්නකෝ ඒ වටපිටාවේ ලස්සන. මෝඩිය වගේ දුවනවනේ. මාරම ලස්සන විව් එකක් තියෙන්නේ. පුදුම ලස්සනක්, පුදුම නිදහසක් දැනෙන්නේ. කාලා බලන්න. පොඩ්ඩක් බොල්. බලන්නකෝ චෛත්‍යයට කවුද ඉන්නේ කියලා. ඊට පස්සේ අපි කට්ටිය ගියේ මං යන්න ආසම තැනක් කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් රුවන්වැලි මහා සෑයට. බලන්නකෝ දැක්කත් ඇත්තටම හිත නිවෙන තැනක් ඒක. රුවන්වැලි මහා සෑයේ වන්දනාමාන කළා ඔක්කොම කළා. කොමලි රෑ තමයි ජයශ්‍රී මහා බෝධිය වන්දනාමාන කරන්න ගියේ. ජයශ්‍රී මහා බෝධිය වන්දනා කරලා ඊට පස්සේ ගියේ තෝපාරාම වන්දනා කරන්න. අනුරාධපුරේ පළවෙනි දවස ඔහොම ඉවර වුණා. බලන්නකො තිසාබැවේ ලස්සන මාරම ලස්සන උදේට. දෙවනි දවස් අපි කට්ටිය මිහින්තලයට තමයි ගියේ. කොහොම හරි අනුරාධපුරේ ඉඳලා මිහින්තලයට මේ වීල් වල තමයි කට්ටිය ආවේ. මම මට ගෙදර එක රීල් එකකට රුපියල් 1700ක් වගේ වුණා. මේ බලන්න මේ ගහ මාරම ලස්සනයි. මාර අවුවයි හවස වගේ ආවනම් තමයි හොඳ. ආරසා කරා දෙයක්. ඇත්තටම මල් ගේන්න අමතක වුණා. එතන අරලේ ගහක මල් තිබ්බා. අපි ඒ මල් අරගෙන කට්ටිය කොහොම හරි කඩලා පූජා කරා. ඊට පස්සේ චෛත්‍ය වන්දනා කරන්න තමයි ගියේ. පොඩ්ඩක් ඒ වෙලේ අවුව නිසා මේ අමාරු යන්න ගල් රත් වෙන නිසා පිච්චෙනවා. හති ළමයි පොඩ්ඩක් හති ගණන් ගන්න එපා. හති මේක තමයිලු මුලින්ම තිබ්බ චෛත්‍ය. ඒක තියෙන්නේ මේ චෛත්‍යයට පොඩ්ඩක් උඩින්. මේ තියෙන්නේ ආරාධනා ගල. එහෙනම් අපි යන් ආරාධනා ගල කියන කතා කරොත් ඕගොල්ලෝ දන්නවා මේක අපේ පොඩි දවස්වල පොත්වල පවා ලියලා තියෙන එකක්. රහතන් වහන්සේ ලංකාවට වැඩම කරේ මෙම ස්ථානයට. ඉතින් මේක ඒ තරම් පූජනීය ස්ථානයක්. අපි අර හැමෝම දන්න තිස්ස මුවා දේවානම්පිය තිස්ස සහ මිහිඳු මහරහතන් වහන්සේ හම්බ වෙච්ච ස්ථානය මෙතන. හැබැයි මෙතන මම දැක්ක තරමින් අඹ ගස් නම් හැබැයි දැක්කේ නෑ. මම දන්නේ ඒ දවස්වල තිබ්බද කියලා. මෙතන තමයි උසින් වැඩිම ස්ථානය මිහින්තලේ. ඉතින් ඔහොම තමයි. ඉතින් අපි කට්ටියම කොහොම හරි මෙතනට ආවා. ඔයාලට පේනද බලන්න මෙන්න මේ ගල් ගුහාවල කුටීර හදලා තියෙනවා. මම හිතන්නේ භාවනා කරන්න අර භික්ෂුන් වහන්සේලා මෙතනට එනවයි කියලා කියනවා. මිහින්තලේ එනකොට ඊට චුට්ටක් එහාට වෙන්න තියෙනවා කටුසෑය කියලා එකක්. ඇත්තට මෙතන හාස්කම් තියෙනවා කියලා හැමෝම කියනවා. ඉතින් මේ බලන හැමෝගෙම සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ අබේගිරිය වන්දනා කරන්න තමයි ගියේ. අබේගිරිය වැඳලා ඊට පස්සේ එතනින්ම යන්න පුළුවන් අපිට සමාධි බුදු පිළිම වන්දනා කරන්න. ඒත් එක්කම ඊට චුට්ටක් එහාට ගියාම අපිට කුට්ටම් පොකුණ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගියේ මිරිසවැටිය විහාරයට. මිරිසවැටිය වන්දනා කරලා කට්ටිය ගියා ලංකාරාමයට. රසමරස බෙලිමල්ලෙකුත් හම්බුනේ අනුරාධපුරේ අන්තිම දවස. ඉතින් මේ අනුරාධපුරෙන් යන දවසේ ඔතලා හිටපු තැනට තිසාවැව පොඩ ළඟ නිසා උදේ පාන්දරම ගියා පොඩ වැවේ ලස්සන බලන්න. බලන්නකො